සිරුම දෙනාට සුබ දවසක්. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්වන්නේ Veo3 එකේ subscription එක ඉවත් කරන විදිය ගැන. ඉතින් ඔයාලා දන්නවා Veo3 එකෙන් අපි AI වීඩියෝ ජෙනරේට් කරන්නේ මාසෙක trial period එකක් ඇතුව ඒ වගේම ක්‍රෙඩිට් 1000ක් සමගින්. ඉතින් මේ ක්‍රෙඩිට් 1000 ඉවරුණාට පස්සේ එහෙම නැත්නම් මේ trial period එක ඉවරුණාට පස්සේ අපිට අපෙන් යම්කිසි මුදලක් Google එක කපා ගන්නවා. ඉතින් මේක cancel කරගන්න නම් අපි subscription එක cancel කරන්න ඕනේ. ඉතින් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඔයාලට තියෙන මුලින්ම Veo3 කියලා search කරන්න Google එකේ. එතකොට මෙන්න මේ විදිහට වෙබ්සයිට් එක හම්බ වෙනවා. මෙන්න මෙතෙන්ට යන්න. ඊට අපෙන් අහනවා try in Gemini එහෙම නැත්නම් try in Flow කියලා. අපි try in Flow එකට තමයි යන්න ඕනේ. ඊට පස්සේ අපේ account එකට අපි log වෙන්න ඕනේ මේ විදිහට. මේ විදිහට log වුණාට පස්සේ අපි නිර්මාණය කරපු අපේ projects ටික බලා ගන්න පුළුවන්. ඉතින් subscription එක ඉවත් කරන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මේ pro කියන කුඩ click එකක් දාන්න. click කරලා manage membership කියන එකට යන්න. එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙහෙම පහළට යද්දී cancel membership කියලා එකක් තියෙනවා. මේක click කරන්න. මේක click කරාට පස්සේ මෙන්න මෙතනින් බලාගත්තේ cancel membership කියලා ආපහු මේක ඔබන්න. ඊතර ඔයාලගෙන් අහනවා cancel Google One membership කියන එක. ඉතින් මෙතන පුළුවන් cancel membership එක ඔබන්න. එතකොට අපිට බලා ගන්න පුළුවන් Google One එක යටතේ ජූලි 16 වෙනිදාට වෙද්දී මගෙන් රුපියල් 6425ක් මෙයාලා කපා ගන්නවා. ඉතින් මේ cancel කරගන්න නම් දැන් අපිට සිද්ධ වෙනවා මේ manage කියන එක ඔබන්න. එතනදී අපිට මෙන්න මෙහෙම දෙයක් වැටෙනවා. upcoming charges ජූලි 16 වෙනිදාට තමයි මේක කැපෙනවා කියලා අපව වැටෙන්නේ. ඒතකොට primary payment method එක විදිහට තියෙන්නේ මගේ දුන්න debit card එක. backup payment method එකක් නැහැ. ඉතින් මට මේ මොකුත් ඕනේ නැහැ. මම මෙතන ගිහලා cancel subscription එක ඔබනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ අපෙන් ප්‍රශ්න ටිකක් අහනවා. before cancelling let us know why you are leaving කියලා අහනවා. ඒ කියන්නේ අපෙන් අහන්නේ ඇයි ඔයා මේක ඉවත් කරන්න කියලා. ඇයි ඔයා මේකෙන් ඉවත් වෙන්නේ කියලා තමයි අහන්නේ. ඊට පස්සේ කියන your response may be shared with the developer. මේ develop කරන කට්ටියත් එක්ක මේකේ response එක අපි මේ select කරන එක share වෙනවලු. ඉතින් අපි ඇත්තටම අයින් වෙන්නේ අපිට තියෙන මුදල් ගැටලු නිසා ලංකාවේ ලොකුම ප්‍රශ්න වෙන්නේ ඕකනේ. ඉතින් මෙතන Tamanට කැමති එකක් දෙන්න පුළුවන්. මම මෙතනින් දෙනවා decline to answer. ඒ කියන්නේ මම මෙතන මේ කියන එකට උත්තර දෙන්න කැමති නෑ කියන එක තමයි දෙන්නේ. දීලා මම මෙතන continue කරනවා. ඊට පස්සේ අපිට කියනවා your subscription will be cancelled at the end of your billing period of July 16 and you won't be charged anymore. After this date you will no longer have access to these benefit from Google One. ඒ කියන්නේ මේගොල්ලෝ කියන්නේ මෙහෙමයි. දැන් අපිට මේ වෙනකොට අපිට trial period එකක් හම්බුණා මාසෙක. ඉතින් මම මේක මිලදී ගත්තේ ජූනි 16 වෙනිදා. ජූනි 16 ඉඳන් ජූලි 16 වෙනකන් මට මේක free use කරන්න පුළුවන්. ඒ නිසා මට ඒ free use කරන එක දැන් මෙයාලා දීලා ඉවරයි. ජූලි 16න් පස්සේ මේගොල්ලෝ කියන්නේ charge කරගන්නේ නැහැ කියලා මේ cancel subscription එක click කරාට පස්සේ. දැනට මට මේක cancel වෙන්නේ නැහැ. ජූලි 16 වෙනිදාෙන් පස්සේ තමයි මේක සම්පූර්ණයෙන්ම cancel වෙන්නේ. එතකම් මට මෙතන තියෙන්නේ free service එකක්. එතනින් එහාට මේගොල්ලෝ මුදල් කපා ගන්න නැහැ කියලා තමයි කියන්නේ මේක cancel කරාට පස්සේ. මම හිතනවා ඔයාලට මම මේ කිව්ව එක පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. දැන් තියෙන මේ cancel subscription button එක press කරාට පස්සේ මේක සම්පූර්ණයෙන්ම ඔයාලගෙන් ඉවත් වෙලා යනවා. දැන් ඔයාලට පේන්නේ නැති. දැන් ඔයාලට පේනවා ඇති you have successfully cancelled your subscription කියලා. ඕකේ එක press කරමු. දැන් ඔයාලට පේනවා මෙතන මුදල් කැපීමක් වෙන්නේ නැහැ. කැමති නම් ආපහු subscribe වෙන්න පුළුවන්. ලබන මාසෙටත් අරගන්න. මම නම් කොහොමද මේක ආයි නැවත ලබා ගන්නව? මොකද මගේ අසිරිමත් විශ්ය channel එකේ සමහරක් videos වලට මේ animations අවශ්‍ය වෙනවා. ඉතින් මේ නිසා නැවත මම මේක ලබා ගන්නවා. දැන් ඔයාලට මේක පෙන්වන්න අවශ්‍ය නිසා තමයි මම මේක cancel කරන විදිය පෙන්නුවේ. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා මේ subscription එක ගත්තට පස්සේ cancel කරන්නේ කොහොමද කියලා. සමහරු comment වලත් දාලා තිබුණා. සමහරු කියලා තිබුණා මේක කරන්න බෑ කියලා. ඉතින් මම ඔන්න පැහැදිලිවම පෙන්නුවා මේක කරන්නේ කොහොමද කියලා. මතක තියාගන්නවා මේක trial period එක ගත්තට පස්සේ මාසයක් යනකම් මේක සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්නේ නැහැ. මාසෙ ඉවර වුණාට පස්සේ තමයි subscription එක cancel වෙන්නේ. මෙතනින් cancel button එක එබුවට පස්සේ.
මම හිතනවා ඔයාලට අවබෝධ වෙන්න ඇති කියලා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.